ඩ්‍රගන් ප්‍රෝ YouTube channel සමගයි මේ මගේ channel එකෙන් දාන පස්වෙනි වීඩියෝ එක. ඉතින් මම YouTube එකට අලුත්. ඔයාලා මට help කරයි කියලා මම හිතනවා. හරි ඉතින් මගෙන් ගොඩක් අය අහලා තිබ්බ දෙයක් තමයි මේ ඉස්සෙල්ලා play වුණ වීඩියෝ එක ඔයාලා දකින්න ඇති. ඒක කොහොමද හදන්නේ කියලා. අපි ඒක හදන විදිය මම ඔයාලට කියලා දෙනවා. ඊට කලින් මේ ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා notification bell එකත් all press කරලා තියාගන්න. මේවා free fire videos හැමදාම බලන්න. ඉතින් මගේ වීඩියෝ එක like එකක් දාන ගමන් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා මේක කරන්න නම් application එක download කරගන්න ඕනේ. ඒකට ඔයාලට ඔයාගේ phone එකේ තියෙන Play Store app එක open කරගන්න. හරි ඉතින් එහෙම open කරාට පස්සේ ඔයාලට උඩ search bar එක තියෙනවා. search bar එකේ ගිහින් search කරන්න CapCut කියලා. ඉතින් ඔයාලා CapCut කියලා search කරපුවාම ඔයාලට එනවා ඒ app එක ඔයාලා download කරගන්න. ඉතින් මම මේ වෙනකොට ඒක download කරගෙන තියෙන්නේ. මගේ update එක තියෙනවා. මම දැන් update එක දෙන්න යන්නේ නැහැ. ඉතින් අපි යමු. මම home එකට ගිහිල්ලා මගේ app එකට යනවා. හරි ඉතින් මේ විදිහට මම back කරලා home එකට යනවා. ඉතින් ඔයාලා මේ app එක මුලින්ම open කරනවා නම් ඔයාලට allow කරන්නයි permission ගන්න. ඉතින් මම permission අරගෙන allow කරගන්න. හරි ඉතින් මෙහෙම open වුණාම උඩ තියෙනවා new project කියලා. ඒක දෙන්න. හරි ඉතින් ඔයාලට වීඩියෝ එකක් ඊට පස්සේ අප්ලෝඩ් කරන්න වෙනවා. මම වීඩියෝ එක අප්ලෝඩ් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට මේ වීඩියෝ එක ඕන ටික ඔයාලා copy කරගන්න. ඒකට එහාට ගිහලා දැන් මම මෙතන ඉඳලා මම ගන්නෙ. හරි මට මෙතනින් ඉඳලා ඕනේ. ඉතින් මම මෙතන මේකට තියනනේ ස්ප්ලිට් කියලා ඒක දෙන්න. ඊට පස්සේ ඔයාලට ඕන නැති කෑල්ල ඔබ උඩ ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට delete කියලා තියෙනවා. delete කියලා ගිහලා ඒක delete කරගන්න. ඊට පස්සේ ඔයාලට ඉවර වෙන්න ඕනේ තැන වීඩියෝ එක මට මෙතනින් ඕනේ. ඉතින් එතනිනුත් ස්ප්ලිට් කරගන්න. ඊට පස්සේ මේ පැත්තේ ගිහලා delete කරගන්න. ඔයාලට මේක delete කරන watermark එක delete කරගන්න ඔයාලා. ඊට පස්සේ ඉතින් ඔයාලට size එක හදා ගන්න ඕනේ. ඒකට යට අර කොටුවක් තියෙනවා. ඒකට යන්න. ඒකේ 9.16 දාගන්න. හරි ඒක දාගෙන ඔයාලා මම මේ හදන විදිහට හදාගන්න. මම ලොකු කරලා වීඩියෝ එක පටන් ගන්න තැනට ඔයාලගේ ප්‍රොෆයිල් එක පටන් ගන්න තැන දාන්න. ඊට පස්සේ උඩ මේ තියෙන ඔයාලට පේන මේ පොඩි කොටුවක් වගේ. ඒකේ ධන තියෙනවා. ඒක අපි රින කරගන්න ඕනේ. ඒක ඩොබල රින කරගන්න මෙතන ප්‍රොෆයිල් එකේ අයිනම දාගන්න. හරි ඉතින් මම මේ විදිහට කරගන්නවා. ඊට පස්සේ ඔයාලා ප්‍රොෆයිල් එක එහාටම වීඩියෝ එක දාගෙන ගිහලා වීඩියෝ එක අගත් ඒ විදිහට දාගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා ඒක එතනම තියලා අගටම ඇදන් යන්න ප්‍රොෆයිල් එක. ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. ඔයාලට පේනවා ඇති මේක එහාට මෙහාට එහාට යන විදිහට හදලා තියෙනවා දැන්. දැන් ඉතින් ඔයාලා ලස්සන්ට ඒක අපි ඩිසයින් කරගමු. ගොඩක් අය මෙතන emote දාන්නේ කොහොමද කියලා. emote දාන්න පුළුවන් Free Fire Max එකෙන්. හරි ඉතින් දැන් ඔයාලට මේ යට පෙන්නනවා. ඒකට යන්න. ඒකට ගිහිල්ලා ආපැත්තේ තියෙනවා නිකන් ෆොටෝ එක මේක. ඒකට යන්න. ඉතින් ඔයාලට මෙතනින් ලස්සන එක ඩිසයින් දාගත්ත හැකි. ඉතින් මම ඔයාලට කියලා දෙන්නේ මම ප්ලේ වෙන්න කලින් ප්ලේ කරලා පෙන්නපු වීඩියෝ එක හදන විදිය. ඒ වීඩියෝ එක හදන්න ඔයාලා මේකේ උඩ පේන ඇති ෆොල් වීන් ඒව එහෙම තියෙනවා. ඒකේ එහාටම යන්න. ඉතින් එහාටම ගියාට පස්සේ ඔයාලට තියෙනවා මේකේ යටටම යන්න ඕනේ. ඉතින් මේකේ යටට ගියාම මේ නිල් පාට මොකක් තියෙනවා. ඒකට දෙන්න ඔයාලට පිටින් ඕන ස්පීඩ් කරලා ඔක හදාගත්ත හැකි. ඊට පස්සේ මේක ඔයාලට ඕන නම් මුළු වීඩියෝ එකටම දාන්න පුළුවන්. මෙහෙම එහාට මැදලා මුළු වීඩියෝ එකම ෆුල් වීඩියෝ දාන්න පුළුවන් එක. ඉතින් මම මේක වීඩියෝ මැදක් වෙනකන් දාන්නේ.
මම ඒක අදිනවා දැන් මෙතන ඉමෝට් එක එන තැනට වෙනකම්. හරි. ඊට පස්සේ හරි ඉතින් දැන් ඔයාලා තව එහාට වගේ යන්න. ඉතින් එහාට ගියාට පස්සේ පොඩ්ඩක් ගහම එහාට යන්න. හරි. දැන් ඔයාලා මෙතන තියෙන මේ පැත්තේ නෙට් කියලා ඒකේ යටටම යන්න. යටට යනකොට උඩ තියෙන රතු පාට එක ඒක දෙන්න. ඒක දීලා මේ උඩ තියෙන හරි සලකුණ දෙන්න. පොඩ්ඩක් මේක පොඩ්ඩක් ලැග් වෙන ගතියක් ඇවිල්ලා. හරි ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේක මම ඒක දැම්මට පස්සේ ඔයාලට ඔන්න බලන්න දැන් හරි. දැන් ලැග් වෙන එක අඩු වුණා. හරි. ඔන්න ඉතින් දැන් වීඩියෝ එක මෙහෙම හැදුණා. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නාක රතු පාට ගින්දර පත් වගේ නිකන් ලයිට් එකක් පත් වෙනවා ගතිය එන්නේ ආන් ඒක දාන විදිහ. ඉතින් ඒක දාන්නත් යන්න ඕනේ ඒ මං ඉස්සෙල්ලා පෙන්නුව එකටම. ඒක ගිහිල්ලා ඒ මං ඉස්සෙල්ලා කියපු එකටම යන්න. ඒකට ගියාට පස්සේ ඒක යටම තියෙනවා. ඉතින් ඒ ගින්දර වගේ පත් වෙන එක. ඔයාලා ඒක දාගන්න. ඒක දාන්න උඩ මේ හරි එක දෙන්න. හරිය දෙන්න. හරි ඊට පස්සේ ඔයාලා මේක එහාට මැදන් යන්න ඔයාලට කැමති තැන් වලට කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලා මේක අන්තිමට දැන් ගිහිල්ලා වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. ඔයාලට පෙනේ වීඩියෝ එක හැදිලා තියෙනවා. හරි ඊට පස්සේ ඔයාලට ඉතින් මේකට කැමති නම් මියුසික් එකක් වුණත් ඇඩ් කරගන්න පුළුවන්. ඒකට ඉතින් ඔයාලා ඉතින් බෑක් කරලා මෙතන තියෙනවා ඇඩ් ඔඩියෝ කියලා. ඉතින් ඒ ඇඩ් ඔඩියෝ එකට යන්න. ඒකට ගියාට පස්සේ ඉතින් ඔයාලට මේ සවුන්ඩ් කියලා තියෙන මෙතනින්. ඒකට ගියාට පස්සේ ඔයාලට ඕන මේ උඩින් සර්ච් බාර් එකේ සර්ච් කරලා සින්දුවක් හොයාගන්න පුළුවන්. නැත්තම් මම ඉතින් බෑක් කරනවා අපෝ කියනවා. නැත්තම් ඉතින් ඔයාලට මේ හැව තියෙන පොඩි ෆයිල් එක වගේ සලකුණක් එකට යන්න. ඒකේ දැන් මේ මෙතන තියෙන සින්දු ඔයාගේ තියෙන දැනට තියෙන වීඩියෝ වල සින්දු ටික තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන මියුසික් ඔයා ඩවුන්ලෝඩ් කරන් හරි දාන් ඉන්න සින්දු. නැත්තම් මෙතන මේ ෆයිල් එක වගේ එකට යන්න. ඒකේ තියෙන ඔයාගේ තියෙන වීඩියෝ. ඉතින් ඔයාලට ඒකේ තියෙන ඒවත් ඇඩ් කරගත්ත හැකි. නැත්තම් මෙතන මේ මයික් එකක් වගේ කරගත්ත හැකි. ඉතින් ඔයාලට මයික් එකක් වගේ එකක් තියෙනවා. ඒකට යන්න. ඒකෙන් ඉතින් ඔයාලට ඔයාගේ වොයිස් එක දැම්ම හැකි. ඉතින් ඊට පස්සේ මම දැන් මෙතන එකක් දාන්න යන්නේ. මම මේ වීඩියෝ එකේ තියෙනවා. ඔයාලට ඊට පස්සේ සේව් කරගන්න පුළුවන්. මේ උඩ ඊතලයක් තියෙන්නේ උඩු අතර ඊතලයක් ගහලා තියෙනවා. ඉතින් ඒ ඊතලය ඔබන්න. ඊට ටච් කරපුවාම ඔයාලට පේනවා සේව් වෙනවා. ඊට පස්සේ ඔයාලා මේක 100ට 100 ගියාට පස්සේ මෙහෙම වීඩියෝ එක සේව් වෙනවා. හරිත් ඒ හැම තමයි මේ වීඩියෝ එක හදන්නේ. මම දැන් ඔයාලට කියා දුන්නා. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් මම ඔයාලා හම්බ වෙනකන් අදට ජය වේවා.